වෙල්කම් බැක් සෝසරස්. සමහර කතා තියෙනවා, ඒ කතාවල සමහර කොටස් තියෙනවා. ඒ කොටස් බැලුවට පස්සේ අපිට ආයේ කවදාවත් ඒ කතාව දිහා කලින් බලපු විදියට බලන්න බැරි වෙනවා. ඉතින් අද අපි ඒ විදිහේ කතාවක් තමයි බලන්න යන්නේ. මර්ලින් පළවෙනි කතා සමයේ 8 වෙනි එපිසෝඩ් එක. මේ එපිසෝඩ් එක නම් කරලා තිබුණේ The Beginning of the End කියලා. ඒ කියන්නේ අවසානයේ ආරම්භය. හිතන්න මෙහෙම දෙයක්. අද දවසේ අහිංසක පොඩි ළමයෙකුගේ ජීවිතේ බේර ගන්නවද? එහෙම නැත්නම් ඒ ළමයාව මැරෙන්න ඇරලා අනාගතයේදී මුළු රාජධානියක්ම බේර ගන්නවද? මෙන්න මේ වගේ ප්‍රශ්නයකට මේ කතාව අද මුල පුරනවා. මේ කතාවේ අපි දකිනවා මර්ලින් යාගේ ජීවිතේ මුහුණ දෙන ලොකුම සදාචාරාත්මක අභියෝග වලින් එකකට මුහුණ දෙනවා. එක පැත්තකින් ඉන්නවා මායාව නිසා දඩයම් කරනු ලබන බියටපත් වුණු අහිංසක ඩ්‍රුයිඩ් පිරිමි ළමයෙක්. අනිත් පැත්තෙන් තියෙනවා ඒ ළමයා අනාගතයේදී ආතර් කුමාරයා මරා දමන බවට වූ අතිවිහිසුණු අනාවැකියා. මේ කතාව නිකන් ළමයෙක්ව බේරගන්න යන කතාවක් නෙවෙයි. මේක තමයි මර්ලින් ගිරනම, මොගානාගේ අඳුරු ගමන, ආතරගේ යුක්තිකරුක බව සහ උතරගේ කුරිරු පාලනය කියන හැමදේම එකට ගැටෙන තැන. ඉතින් අපි කිසිම දෙයක් මගහරින්නේ නැතුව මේ කතාව අවසානයේ තෙක්ම කියවමු.